නිර්වායසසනය කියලා කියන්නේ ළමයි ඔක්සිජන් නැති වෙලාවට. දැන් මේක ග්ලයිකොලිසියනේ. ග්ලයිකොලිසිය කියලා දෙන්න මම මේ පාර. මේකට කොහොමද ඔක්සිජන් ඕනේ නැහැ. මේක සෑම සතසෛලයකම ශාකසෛලයකම වෙන දෙයක්. මේ ග්ලයිකොලිසිය කියන්නේ. හරිද? එතකොට නිර්වායසසනයට ඔක්සිජන් නැති කොට වෙන දේ තමයි නිර්වායසසනය. ඒක තේරෙනවනේ. ඔක්සිජන් නැති වුනහම මොකක්ද වෙන්නේ කියන එක. දැන් අපි මුලින්ම ග්ලයිකොලිසිය පොඩ්ඩක් දැන් නිර්වායසසන ආකාර ගොඩාක් තියෙනවා. හරිද? ඔය තියෙන ගොඩ ඒ කියන්නේ නිර්වායසසනයේ ආකාර ගොඩාක් තිබ්බට බහුලවම සිද්ධ වෙන්නේ දෙකක්. ඒක තමයි එතිල් මාධ්‍යසාර පැසීමයි අනිත් එක ඇවිල්ලා ලැක්ටික් අම්ල පැසීම. ඉතින් අපිට සිලබස් එකේ තියෙන toy දෙක එතිල් මාධ්‍යසාරයි ලැක්ටික් අම්ල පැසීම. ওই දෙකම එකපාර වෙන්නේ නැහැ. හරිද? එක්ක එතිල් මාධ්‍යසාර පැසීම එක්ක ලැක්ටික් අම්ල පැසීම. දෙකම එකපාර වෙන්නේ නැහැ. හරිද? දැන් ඔය මොකක් වෙන්න පටන් ගන්න ග්ලූකෝස් වලින්නේ. පටන් ගන්න ග්ලූකෝස් වලින්. ග්ලූකෝස් අණුවක් පයිරුවේට් අණු දෙකක් බවට පත් වෙනවා. ග්ලූකෝස් වල තියෙන කාබන් 6ක්, පයිරුවේට් වල තියෙන කාබන් 3ක්. බන්ධන බිඳලා තියෙන්නේ. බන්ධන බිඳද්දි මොකද කරන්න ඕනේ? බන්ධන බිඳින්න නම් අපි යාට දෙන්න ඕනේ ශක්තිය. අපි බයොලොජි වල ශක්තිය කියලා පාවිච්චි කරන්නේ ATP. ඉතින් ATP දෙකක් වැය වෙනවා මෙන්න මේ ග්ලූකෝස් එක අණුව පයිරුවේට් අණු දෙකක් බවට බිඳ එහෙම බිඳ හෙලද්දී ATP 4ක් හැදෙනවා. හරිද? එතකොට හැදිච්ච සුද්ධ ATP ප්‍රමාණය ATP 2යි. ඊට අමතරව මේකෙන් පිට වෙන හයිඩ්‍රජන් මේ H+ ටික එකතු කරගෙන සෛලය ඇතුලේ තියෙන NAD+ NADH බවටපත් වෙනවා. එච්චරයි. ඒක තමයි ග්ලයිකොලිසිය. දැන් මේ NADH බවටපත් වුණාට පස්සේ මෙයාගෙන් ආයි වැඩක් ගන්න බෑ. මේ NADH කින් වැඩක් ගන්න බෑ. NAD+ උත් මේ ඕනි තරම් සෛලය ඇතුලේ නැහැ. සීමා සහිතයි. සෛලය ඇතුලේ NAD+ සීමා සහිතයි. ඕනි තරම් නැහැ ඒක. ඉතින් අපි තුමු 100ක් තියෙනවා කියලා. 100ම NADH උනාට පස්සේ ආයෙ ඉතින් NADH හදන්නත් බෑ. මෙයාට මෙතනින් හරයි. මේ H+ උත් ඉතුරු වෙනවා සෛලය ඇතුලේ. ඊට පස්සේ සෛලය ඇතුලේ ආම්ලිකතාවය වැඩි වෙනවා. pH අගය වෙනස් වෙනවා. ඊට පස්සේ එන කේස්. ඉතින් මෙන්න මේක අපි මේ ප්‍රතිචක්‍රීකරණය කරනවා. NAD+ වලින් NADH හැදුනා ආයෙත් මෙහින් NAD+ හදා ගන්න ඕනේ අපි නෙමෙයි සෛලය හදා ගන්න ඕනේ. ඉතින් අන්න ඒකට තමයි නිර්වාසසනය ඕනි වෙන්නේ අපිට. හරිද? අපි දැන් නිර්වාසසන ආකාර දෙකක් තියෙනවා කියවනේ ලැක්ටික් අම්ලය එතිල් මධ්‍යසාරය. අපි දෙක වෙන වෙනම යන් දෙපැත්තට. හරිද? ඔය දෙක මොක වෙන්නත් මුලින්ම ග්ලයිකොලිසිය වෙලා ඉන්න ඕනි. හදිසියේවත් එසේ එකක් ආවොත් නිර්වාසසනය ගැන ලියන්න. නිර්වාසනය ගැන ලියන්න කියලා එන්නේ නැහැ. එන්නේ මොකක් හරි ජීට් සෛලයක් තුළ සිද්ධ වෙන සසනය විස්තර කරන මොකක් හරි කොහොම එකක් තමයි එන්නේ. ඒ කියන්නේ නිර්වාසසනයමනේ ඉතින්. ඉතින් එහෙම එකක් ආවොත් හදිසියේවත් ලියන්න. අනේ ප්ලීස් ග්ලූකෝස් වලින් පටන් ගන්න. නැත්තම් ලකුණු 1 2 3 4 5 ලකුණු ඒ කියන්නේ මේ පොයින්ට්ස් 6ක් 7ක් විතර මගේ හැරෙනවා. පොයින්ට්ස් අඩුම 6ක් මගේ හැරෙනවා. ඉතින් ප්ලීස් මොක ආවත් කමක් නැහැ ග්ලූකෝස් වලින් පටන් ගන්න. සෝවායව නිර්වායව ශෝෂණය කියන වචනේ දැක ගමන් ග්ලූකෝස් වලින් පටන් ගන්න. හරිද? මේකට කියන්නේ ග්ලයිකොලිසිස්. හරිද? ග්ලයිකොලිසිස් සම්පූර්ණයෙන් විස්තර කරන සොයසසනේ පොඩ්ඩක් ඒක බලන්න. මම දැන් චුට්ටක් විස්තර කරන්නේ. හරි මේක මම කමු. ඉස්සර සොයසසනේ කියලා. හරි. දැන් මෙන්න මේ පයිරුවේට් තමයි අපි අරන් යන්නේ. අපි අර ඉස්සෙල්ලා වගේ පයිරුවේට් එකක් අරන් ගිහලා වැඩේ. දැන් කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ. පයිරුවේට් යනකොට කාබන් 3ක් තියෙනවා. ලැක්ටික් අම්ලයට කාබන් 3යි. ලැක්ටික් අම්ලයට කාබන් 3යි. ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් පිට වෙන්නේ නැහැ. කාබන් ඩයොක්සයිඩ් පිට වෙන්නේ නැහැ. හරිද? හැබැයි මේ පයිරුවේට් ලැක්ටික් අම්ලය බවට වෙන්නේ ඔක්සි ඔන්න ඔය වචන ටික චුට්ටක් මතක තියාගන්න. හරිද? මේ පයිරුවේට් පොඩි ට්‍රික් එකක් කියලා දෙන්නකො මේ බලා ගන්නකො. ඔක්සිකරණ දැන් ඔක්සිකරණය ගාම ගොඩක් කටි එක එක ඔක්සිජන් ගන්නවා හයිඩ්‍රජන් පිට කරනවා ගොඩාක් ඒවා මත තියෙනවනේ. එපා. මෙහෙම මතක තියාගන්නකො ඔක්සිකරණය කියන්නේ හැම වෙලේම ඔක්සිකරණ අංකය වැඩි වීම. ඔක්සිකරණය නම් ඒක නියතයක්. ඔයා මේ වගේ අණුවක් ගත්තත් සෝඩියම් පොටෑසියම් වගේ එකක් ගත්තත් මොකක් ගත්තත් ඔක්සිකරණය කියන්නේ ඔක්සිකරණාංකය වැඩි වෙන එක. දැන් මෙතන මොකද වෙලා තියෙන්නේ බලලා කියන්න ඔක්සිකරණාංකය. මේ චුට්ටක් කෙමෙස්ට්‍රි. අඩු වෙලා නෙමෙයි ධන තිබ්බ එක බිඳුව වෙලා. ධන එක බිඳුව වෙලා. NAD+ තිබ්බ එක NADH උදාසීන වෙලා.
ඉතින් මේක ඔක්සිහරණය. මේ පැත්තට ගියොත් ඔක්සිකරණය. දැන් අපිට හදාගන්න ඕනේ NADH ගෙන් NAD+ නේ. අයියෝ මයික් එක ඔන් වෙලා නැහැ. හරිද? අපි කොහොම කරගෙන ගැටලුවක් නැහැ. මයික් එක ඔන් වෙලා නැහැ. මයික් එකේ බැටරි එක බහලා. අපිට දැන් NADH වලින් NAD+ නේ හදාගන්න ඕනේ. ඒ කියන්නේ ඔක්සිකරණයයි කරගන්න ඕනේ. මෙයා ඔක්සිකරණය කරන්නේ නම් මෙතන ඔක්සිහරණයි. එතකොට පයිරුවේට් ලැක්ටික් අම්ලය බවට ඔක්සිහරණය වෙනවා. එතකොට පිට වෙන ඉලෙක්ට්‍රෝන එකතු කර එතකොට ඒක නිසා NADH NAD+ බවට ඔක්සිකරණය වෙනවා. NADH NAD+ බවට ඔක්සිකරණය වෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන ටික උපයෝගී කරගෙන පයිරුවේට් ලැක්ටික් අම්ලය බවට ඔක්සිහරණය වෙනවා. දැන් මේ ග්ලයිකොලිසිස් පයිරුවේට් තිබ්බ පයිරුවේට් ලැක්ටික් අම්ලය බවට ඔක්සිහරණය වෙනවා. ඒත් එක්කම NADH ටික ග්ලයිකොලිසිස් දෙවිච්ච NADH ටික NAD+ බවට ඔක්සිකරණය වෙනවා. ඝන වෙනවා නම් ඔක්සිකරණය. එහෙනම් මේක ඔක්සිහරණය. ඔක්සිකරණය වෙනවා. කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවද ලැක්ටික් අම්ල වැසීමේදී? නැහැ. කාබන් ඩයොක්සයිඩ් පිට වෙන්නේ නැහැ. ඔන්න මේකේ තව වැදගත් එකක් තමයි අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය. තමයි අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි. දැන් මේ ලැක්ටික් අම්ලය හැදෙනවානේ. ලැක්ටික් අම්ලය හැදෙන්න නම් මෙතනින් පිට වෙච්ච ඉලෙක්ට්‍රෝන ටික ගත්තේ කවුද? දැන් NADH ඉලෙක්ට්‍රෝන පිට කරලා NAD+ බවට පත් වුණා. ඒක තේරෙනවනේ. NAD+ බවට පත් වෙන ඉලෙක්ට්‍රෝන පිට කරා. ඒ පිට කරපු ඉලෙක්ට්‍රෝන ටික ගත්තේ කවුද? ගත්තේ පයිරුවේට්. නේද? ඒ ඉලෙක්ට්‍රෝන ටික ගත්තේ පයිරුවේට්. පයිරුවේට් ඒ ඉලෙක්ට්‍රෝන ටික අරගෙන තමයි ලැක්ටික් අම්ලයට පත් වුනේ. එතකොට ඒ කියන්නේ අවසානයේට ඉලෙක්ට්‍රෝන අරන් තියෙන කවුද? පයිරුවේට්. ඔන්න ඔක තමයි අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා කියන්නේ. වෙන මුකුත් නෙමෙයි. හරිද? අන්තිමටම ඉලෙක්ට්‍රෝන ගත්තේ පයිරුවේට්. පයිරුවේට් ඉලෙක්ට්‍රෝන ටික අරන් තමයි ලැක්ටික් අම්ලයට පත් වුනේ. එතකොට මට කියන්නේ ලැක්ටික් අම්ල බැසීමේදී අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා කවුද? පයිරුවේට්. මෙතනදී අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක. කමන්න කවුද? පයිරුවේට්. දැන් අපි යමු ඒක ඉවරයි ලැක්ටික් අම්ල බැසීම ඉවරයි. දැන් අපි යමු එතිල් මාධ්‍යසාර පැසීමට. ඒකත් ලේසි කිසි අමාරුවක් නැහැ. එක ස්ටෙප් එකක් වැඩි වෙනවා. එච්චරයි. හරිද? දැන් පයිරුවේට්ම තමයි. හරි මම NADH එක මකන්නම් මෙතනින්. NADH මකනවා උඩකින් ලියන්නම්කෝ. නැත්නම් ඔව් මේ හැරි ලියන්නම්කෝ. NAD+ දෙකක් තිබ්බා. එයා මෙන්න මේ ටික අරගෙන NADH දෙකක් හැදුවා. හරිනේ. හරි. දැන් අපි යමුකෝ දැන් ඔන්න ලැක්ටික් අම්ල බැසීම ඉවරයි. දැන් අපි යන්නේ එතිල් මාධ්‍යසාර බැසීමට. මේ පයිරුවේට කෙලින්ම එතිල් මාධ්‍යසාරය වෙන්න බෑ. හරිද? මෙයාර කෙලින්ම එතිල් මාධ්‍යසාරය වෙන්න බෑ. හේතුව එතිල් මාධ්‍යසාරයේ කාබන් කීයද? 2යි. පයිරුවේට් කාබන් 3යි. එක කාබනයක් අයින් කරගන්න ඕනේ. එක කාබනයක් අයින් කරගෙන මෙයා ඇසිටයිල්ඩිහයිඩ් බවට පත් වෙනවා. මෙයා කාබන් 2යි. දැන් ඔයාලා දන්නවා කාබන් 3 කාබන් 2 වෙනවා නම් මොකද පිට වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් අණුව පිට වෙනවා. CO2 පිට වෙනවා. හරිද? ඇසිටයිල්ඩිහයිඩ් බවට පත් වෙනවා. ඔන්න ඔය ඇසිටයිල්ඩිහයිඩ් තමයි ඊට පස්සේ එතනෝල් එතිල් මාධ්‍යසාරය. එතනෝල් පොඩ්ඩක් රිසෝස් බුක් එක බලන්න. එතනෝල් දෙකම එකයි. හරිද? එතිල් මාධ්‍යසාරය කිව්වත් එතනෝල් කිව්වත් දෙකම එකයි. ඕල් කියන ප්‍රත්‍යධාරී මාධ්‍යසාරය වෙන්නන්නේ. කෙමිස්ට්‍රි වලින් දන්නවනේ. රිසෝස් එකේ බලන්න මොකක්ද තියෙන වචනේ කියලා. ඕකට ඊට පස්සේ දකුණු දුන්න නැත්නම් අපරාධේ. දෙකම එක වුණාට දන්නවනේ එන විකාරයක්නේ. ඒ නිසා රිසෝස් බුක් එකේ චුට්ටක් කියවලා බලන්න එතනෝල්ද තියෙන්නේ එතිල් මාධ්‍යසාරයේ තියෙන්නේ කියලා. අපි එතිල් මාධ්‍යසාරය පැසීම නිසා එතිල් මාධ්‍යසාරය කියලා ලියමු කොතෙන්ද? දෙකම එකයි. හොඳ වෙනසක් නැහැ කිසිම. ඒක එතිල් මාධ්‍යසාරය. දන්නවනේ අපේ විභාග දෙපාර්තමේන්තුවේ හැටි ඒකයි. ඔතේ තියෙන එක ලියන්න. මොකවත් කමක් නැහැ. හරිද? ඇසිඩ් එතිල් මාධ්‍යසාරයේ තියෙන කාබන් 2යි. එතනෝල් වල කාබන් 2යි.
C2H5OH ඔයගොල්ලෝ දන්නවනේ ඒක. කාබන් දෙකයි. හරි. ඔන්න දැන් මෙතනදී තමයි අන්න අර වැඩේ වෙන්නේ. මොන වැඩේද? ඔක්සිකරණයද හරණයද? හරණය වෙන්නේ. මට ඔයාලා කියන එක ඇහෙන්නේ නැහැ. හොඳයි මම හිතනවා ඔයගොල්ලෝ කියනවා කියලා. ඔක්සිහරණය වෙන්නේ. හරිද? NADH මොකද්ද වෙන්නේ? NADH NAD ප්ලස් බවට ඔක්සිකරණය වෙනවා. ඔක්සිකරණය වෙනවා. පිටවෙන ඉලෙක්ට්‍රෝන ටික ගන්න කවුද? මෙතනින් පිටවෙන ඉලෙක්ට්‍රෝන ටික ගන්න කවුද? දැන් එතිල් මැදිසාරුනේ කවුද? ඇසිටල්ඩිහයිඩ්. එහෙනම් පිටවෙන ඉලෙක්ට්‍රෝන ටික අල්ලගන්නේ කවුද? ඇසිටල්ඩිහයිඩ්. එහෙනම් අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා කවුද? ඇසිටල්ඩිහයිඩ්. ඔච්චරයි. ඕකේ අහන්න මෙන්න මේ අහුවදින් අහන්න තියෙන ප්‍රශ්නේ මොනවද? එතිල් මැදිසාරයේදී අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා කවුද? ලැක්ටික් අම්ල පැසීමේදී අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා කවුද කියලා අහන්න පුළුවන්. පයිරුවේට් ලැක්ටික් අම්ලේ වාට ඔක්සිකරණයද හරණයද වෙන්නේ කියලා පටලවා දෙන්න පුළුවන්. ඇසිටල්ඩිහයිඩ් එතිල් මැදිසාරය වාට ඔක්සිකරණයද හරණයද වෙන්නේ කියලා දෙන්න පුළුවන්. පයිරුවේට් ඇසිටල්ඩිහයිඩ් වාට ඔක්සිකරණයවත් හරණයවත් වෙන්නේ නැහැ. වෙන්නේ මොකද්ද? කාබන් ඩයොක්සයිඩ් පිරෙන කාබොක්සිලරණය. කාබන් ඩයොක්සයිඩ් පිට වෙන එක වෙන්නේ. ඉතින් ඔය වගේ තමයි ඕකෙන් අහන්න පුළුවන්. එහෙනම් මේක රචනා ප්‍රශ්නයකට ආවොත් මතක ඇතුව ග්ලූකෝස් වලින් පටන් අරන් මේක ලියාගෙන එන්න. කැමති නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න, කැමති නම් ලියා ගන්න. මේක මතක තියාගන්න. මෙච්චරයි මේකේ තියෙන්නේ. වෙන කිසි දෙයක් නැහැ. වෙනසකට තියෙන්නේ එතිල් මැදිසාරයේ ලැක්ටික් අම්ලයේ අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය වෙනස්. කාබන් ඩයොක්සයිඩ් පිට නොවන එක වෙනස්. අවසාන ඵලයේ තියෙන කාබන් ගාන වෙනස්. ඔච්චරයි වෙනස් වෙලා තියෙන්නේ. හරි.